ගණකාධිකාරීවරයා විදිහට ඔබතුමාට ලොකු බරක් තියෙන්නේ. ඔබතුමා ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම මාවත වැඩසටහනට අපි ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මොකද රාජ්‍ය ආයතනයක් මාකටිං කරන ප්‍රධාන අවස්ථාවක් මේක. රාජ්‍ය ආයතනයක් ගිහිල්ලා ජනතාවට කියන්නේ ප්‍රයිවට් ආයතනයක් බඩු විකුණන හරි සේවාවන් සපයන ආයතනයක් කියන අපේ බඩු මිලදී ගන්න කියලා අපි මාකට් කරනවා. නමුත් මේ රජයේ ආයතනයක් ගිහිල්ලා කියන්නේ අපේ සේවාව ලබා ගන්න එන්න කියලා. දැන් අපි රට පුරා යනවා අපේ සේවාව ලබා ගන්න එන්න කියලා. අපි විද්‍යුත් මාධ්‍යයෙන් Facebook සමාජ මාධ්‍ය ඔස්සේ කියනවා අපේ ප්‍රතිලාභ ලබා ගන්න එන්න කියලා. ඒතකොට ඒ වගේ අවස්ථාවක අපිට දීපු සහයෝගය ඉතාම අගය කොට සලකනවා. ඇත්තටම අපිට කියන්න තියෙන්නේ ජනතාවට ඕගොල්ලන්ට ළඟම ඥාතියෙක් මතක් වෙනවා, තාත්තා අම්මා ඥාතියෙක් මතක් වෙනවා අසනීපයක් වුණාම. ඒ වගේ ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන එකක් තමයි කරදරයක් වුණාම ජනාධිපති අරමුදල. ඒක ඔබ වෙනුවෙන් ඉන්නවා කියන දේ විතරක් හිතේ තියාගන්න. එතකොට බය වෙන්න දෙයක් නැහැ. අපි හැම දෙයකටම ඉන්නවා. ළමයි අසනීපයක් වුණත්, අධ්‍යාපන අවස්ථාවක් අහිමි වුණත්, එයාට ජීවිතේ ජය ගන්න අවස්ථාවක් ඕන, ඒ හැම අවස්ථාවකටම ජනාධිපති අරමුදල ඉන්නවා. ඒ වගේම තමයි මට විශ්වාසයෙන් කියන්න පුළුවන් අපි ජනාධිපති අරමුදලේ මූල්‍ය තත්ත්වය හා විනිවිදභාවය, පාරිශුද්ධභාවය ඉතාමත්ම ආරක්ෂාකාරීව පවත්වාගෙන යනවා. ෆන්ඩ් එක වැඩි කරනවා. ඒ වගේම වියදම් පැත්ත, ඒ කියන්නේ ජනතාවගේ ප්‍රතිලාභ පැත්ත ඉතාමත්ම වැඩි කරනවා. ඒ විදිහට අපි මේක ආරක්ෂාකාරීව වටිනා වස්තුවක් පරිස්සම් කරන විදිහට මේක පරිස්සම් කරනවා කියන එක අපිට පැහැදිලිවම කියන්න පුළුවන්.